මිටි මකුණ මර්ධනය කරන්න කාබනික කෘමිනාශකයක් හදාගන්න විදිහ ගැන තමා අද ඔයාලව දැනුවත් කරන්න යන්නේ. ඒ සඳහා අපිට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය අපේ නිවස අවටින් ඉතාමත් පහසුවෙන් හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය කිහිපයක් තමා මේ කෘමි විකර්ශකය හදන්න අපි යොදාගන්නේ. මුලින්ම මෙතන තියෙන්නේ නිරෝගී බුලත් කොළ 10කට වඩා වැඩි ප්‍රමාණයක්. මේකෙදී හොඳට මෝරපු බුලත් කොළත් ඔයාලට ගන්න පුළුවන්. මේ වගේ කෝමාරිකා කෑල්ලක් මෙතන කෝමාරිකා ග්‍රෑම් 100ක් අඩංගු වෙනවා. ඒ වගේම ඉඟුරු ග්‍රෑම් 50ක්, මේ වගේ සබන් ග්‍රෑම් 5ක් 10ක් වගේ ප්‍රමාණයක්, ගම්බිරිස් කුඩු තේ හැන්දක් 1මාරක් වගේ ප්‍රමාණයක්, ජලය ලීටරයක් අවශ්‍ය වෙනවා. මුලින්ම අපි මේ බුලත් කොළ ටික කුඩා කැබලි වලට කපා ගන්න ඕනේ. බුලත් කොළ, කෝමාරිකා සහ ඉඟුරු යන සියල්ලම කුඩා කැබලි වලට කපා ගන්න ඕනේ. ඊළඟට මේ වගේ බ්ලෙන්ඩර් ජාර එකක් අරගෙන අපි කපාගත්ත සියල්ල මේකට එකතු කරගන්න ඕනේ. ඔයාලට ගෙදර බ්ලෙන්ඩර් එකක් භාවිතා කරන්න නැත්නම් වංගෙඩිය දාලත් මේ මිශ්‍රණය කොටා ගන්න පුළුවන්. ඊළඟට මේකටම මම ගම්බිරිස් තේ හැඳි 1මාර එකතු කරගන්නවා. සහ මේ කුඩා සබන් පොත්තත් එකතු කරගන්නවා. ඊළඟට අපි ගත්ත වතුර ලීටරයෙන් ස්වල්ප ප්‍රමාණයක් දාලා මුලින් මේක හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඉතින් මේ ඔයාලට දකින්න තියෙන්නේ අපි හොඳින් බ්ලෙන්ඩර් කරගත්ත මිශ්‍රණය තියෙන විදිය, කොළ පාටට තියෙන විදිය. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා මේ වගේ පියනක් සහිත බෝතලයක්. අපි මේ බෝතලයට මේ මිශ්‍රණය එකතු කරගන්නවා. ඊළඟට අර ඉතුරු කරගත්ත වතුර ප්‍රමාණය මේකට එකතු කරගන්න. ඉතින් මේ විදිහට සකසාගත්ත මිශ්‍රණය අපි මූඩියකින් වහලා අඳුරු ස්ථානයක දවස් 2ක් තියන්න ඕනේ පල් වෙන්න. ඊට පස්සේ අපි බලමු මේක කොහොමද අපි භාවිතයට ගන්න කියලා. ඉතින් ඔයාලට මේ දකින්න තියෙන්නේ දවස් 2ක් අපි පල් වෙන්න අඳුරු ස්ථානයක තියලා තිබ්බ කෘමි විකර්ශකය. ඉතින් මේක ටිකක් කලවම් කරලා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමා ඔයාලට දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක අපි පෙරණයක් අරගෙන මෙන්න මේ ආකාරයට වෙනත් භාජනයකට පෙරා ගන්න ඕනේ.
ඉතින් මේ ඔයාලට දකින්න තියෙන්නේ බුලත් යොදාගෙන හදාගත්ත කාබනික කෘමි විකර්ශකය. ඉතින් මේක අපිට කෙලින්ම අපේ පිටි මකුණන් ඉන්න ස්ථානවලට භාවිතා කරන්න පුළුවන්. මේක කිසිම තනුක කිරීමකට ලක් කරන්නේ නැහැ. ඉතින් මේක සාදාගන්න මම මේ ලීටර එක ප්‍රමාණය තමා මෙතනදී දක්වලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ පිටිමකුණන් හානිය ඉන්න ප්‍රමාණය අනුව මේක වැඩි කරගන්න පුළුවන්. ඉතින් අපි පිටිමකුණන් වැඩිපුර ඉන්න ගහක් නම් දවස් 3කට සැරයක් මේක එක දිගට යොදන්න ඕනේ. ඊට පස්සේ සතියකට එක වතාවක් වෙනත් කාබනික කෘමිනාශක සමග මාරුවෙන් මාරුවට මේ අපේ වගාවට යොදා ගන්න පුළුවන්.